වයඹ වෙළඳ සංසදයේ සමාජික ඔබ සියලු දෙනාටම අපි මීට කලින් කිව්වා වගේම ව්‍යවසායකත්වය ගැන ඔබට උගන්වන්නට ප්‍රායෝගික අත්දැකීම් සමගින් එම ව්‍යවසායකත්වය නිමවුමක් බවට පත් කරපු අපේ වයඹ ව්‍යවසායකයෝ හොයාගෙන අපි ආරම්භ කළා මේ වැඩසටහන. ඉතින් මේ වැඩසටහනේ පළවෙනිම පියවර අපි තබන්නට කල්පනා කළේ ව්‍යවසායිකාවක් විදිහට ටෙක්ස්ටයිල් ලෝකය ජයග්‍රහණය කරලා ලංකාවෙන් පිටතත් මේ වෙද්දී තමන්ගේ ව්‍යාපාර දියුණු කරගෙන කටයුතු කරන අය සමග දොඩමළුවන්නට. අය ඔබ දුටු පමණින්ම අඳුනනවා සිතුවරි ටෙක්ස්ටයිල් නමින් ව්‍යාපාර කටයුතු කරන එරන්දි තෙන්නකෝන්. බොහොම ආදරයෙන් අපේ වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා ඔබව. වයම සංසදය තුලින් ඔබට සුබ පතනවා මේ වෙද්දී ව්‍යාපාර ශාස්ත්‍රයේ ඔබ ඉන්න ගමන ගැන. ඒත් එක්කම අපි කැමති ඔබේ අත්දැකීම් අපේ වයම වෙළඳ සංසදයේ සමාජිකයන්ට ලබා දෙන්න. ඒ වෙනුවෙන් තමයි අපි මේ වැඩසටහන පවත්වන්නේ. ඉතින් ඔබේ ගමන ගැන අපිත් එක්ක ෂෙයා කරගමු. ඔබ ආරම්භ කරන්නේ කොහොමද ව්‍යාපාරය සහ ඒ ගැන මතක් කරලා. 2012 වසරේ මගේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ චිත්‍ර කියන කලාව මූලික කරගෙන. මූලිකව මම කරේ වෝල් හැංගර්ස්, හෑන්ඩ් පේන්ටින්ග්ස් වගේ මේ ආර්ට් තීම් එකත් එක්ක යන මේ කියන්නේ විනෝදාංශයක් වශයෙන් පටන් ගත්ත දේ තමයි මේ වෙනකොට ඇඟලුම් කර්මාන්ත ශාලාවක් මේ ගාමන්ට් ෆැක්ටරියක් විදිහට ආයතනයක් විදිහට ගොඩනගලා තියෙන්නේ. ඒ වෙනකොට 2012 13 වර්ෂවල පටන් ගන්නකොට මේ මම මූලිකව මගේ පවුලේ කට්ටියන්ගේ උදව්වෙන් තමයි ගොඩනැගුවේ. අවුරුදු 4-5ක් වගේ යනකොට මට සේවක පිරිසක් හිටියා 20ක විතර. ඒ ටිකත් එක්ක මේ වෝල් හැංගර්ස්, හෑන්ඩ් පේන්ටින්ග්ස් කියන දේෙන් ඔබට මම බැලුවා නිර්මාණය කියන්නේ කලාව ආර්ට් එක කියන එක අපිට නිතරම අවශ්‍ය වෙන ඇඟලුම්. ඇඳුම කියන දේ හැමදාම අවශ්‍ය වෙනවා කියන්නේ මේ හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්. ඒ ඇඳුමට අපි කලාව එකතු කරන්නේ කොහොමද, ආර්ට් එක එකතු කරන්නේ කොහොමද කියන කාරණාවත් එක්ක යමින් තමයි මම ගාමන්ට් ෆීල්ඩ් එකට තෝරාගත්තේ. කියන්නේ ඇඳුම් කියන එක. පස්සේ අපි ඉල්ලුම වැඩි වෙනකොට, ප්‍රොඩක්ෂන් එක වැඩි කරගන්න වෙනකොට තමයි මේ මැෂින්ස් වැඩි කරලා ස්ටාෆ් එක වැඩි කරලා 2020 26 වෙනකොට මේ වෙනකොට අපිත් එක්ක 80ක් 100ක් අතර ප්‍රමාණයක් මමත් එක්ක මේ සෘජුහාස වක්‍ර රැකිය අවස්ථාව මගේ ආයතනයෙන් මම බිහි කරලා තියෙනවා. ඔබ ව්‍යාපාරය ආරම්භ කරන්නේ 2012 ඉන් අනතුරුව මේ විදිහට ව්‍යාපාරය සංවර්ධනය කරගෙන තමන්ගේ මහන්සියෙන් මේ මට්ටමට ගොඩනගනවා. ඒත් එක්කම කාන්තාවක් විදිහට ව්‍යාපාරයක් ආරම්භ කරද්දී විශේෂයෙන්ම මුහුණ දෙන්න වෙන ගැටලු රාශියක් ඇති. ව්‍යවසායකයෙක් විදිහට අලුත් දේ ව්‍යාපාර අවස්ථාව හොයාගද්දිත් ඒ අවස්ථාවන් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මතක් කරමු 2012 ඉඳලා 2026 අවුරුද්දට එද්දී ඔබ මුහුණ දුන්නේ මේ වගේ අවස්ථාවල් ගැන. ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරියට අපි පටන් යනකොට මට මූලික මේ වෙච්ච දේ තමයි මොකද මම ඇඟලුම් ගැන, මැෂින්ස් ගැන, මහන ගැන මේ මොකුත් මූලික දැනුමක් තිබුණේ නැහැ. කියන්නේ ෆැක්ටරිස් ගැන, ගාමන්ට් ෆීල්ඩ් එක ගැන මොකද පේන්ටින්ග්ස් එකත් එක්කම පටන් ගත්ත හින්දා ඒ අභියෝගය උත්තරයක් විදිහට කියන්නේ මහාන වෙන ෆැක්ටරිස් වලට අපි මේ කියන්නේ එළියෙන් මහලා ගන්න විදිහට මේ කරගෙන ගියා. පස්සේ දැන් මේ අර කරන යනකොට එයාලත් එක සමහරට අපේ බල්ක් එක අඩු වෙනකොට කියන්නේ අපේ ප්‍රොඩක්ෂන් එක අඩු වෙනකොට ලොකු ක්වොන්ටිටි එකක් දෙන තැනකට තමයි යා මූලිකත්වය දෙන්නේ. දැන් අපි සාමාන්‍ය කෑලි 500ක් නම් මහන්නේ කෑලි 10000 ඕඩරයක් ආපු ගමන් අපේ එකට වැඩිය ඔයාලා මූලිකත්වය දෙන්නේ ලොකු ඕඩර් එකකට. ඒ හින්දා තමයි මම මගේම කියලා ෆැක්ටරියක් පටන් ගත්තේ. එතකොට මූලිකව මගේ ෆැක්ටරිය පටන් ගත්තේ ස්ටාෆ් එක 20ක් 25ක් හිටියේ. පස්සේ ප්‍රොඩක්ෂන්ස් වැඩි කරනකොට මම දැනට 80ක් වගේ ඉන්න මේ කට්ටියකුත් එක්ක දැනට ෆැක්ටරි 8ක් අපිත් එක්ක වැඩ කරනවා. ඒ කියන්නේ මූලිකව මම ඒක ව්‍යාප්ත කරන්න දුන්නේ අර මිනි ගාමන්ට් කන්සෙප්ට් එකක් විදිහට. එතන මාවතකම වටපිටාව ඇතුළත ගොඩක් අය ගෙවල් වල ගෘහස්ත කාන්තාවන් ඉන්නවා. මැෂින්ස් එක්ක ඔයාලට රජෙන් හම්බෙලා හරි තමයි මැෂින් දෙක තුනක් තියාගෙන ඉන්න කට්ටියට වගේ ඉඩපාඩු තියෙන තැන් වලට මම මැෂින්ස් අරන් දුන්නා. ඒ වගේ දැන් කාන්තාවන් 10 12 වගේ වැඩ කරන තැන් 8ක් විතරයි තියෙනවා. එයාලා කරන්නේ අපි දැන් A to Z අපි බැංකොක් වලින් අපි රෙදි ආනයනය කරනවා. එතකොට කටින් එක කියන්නේ කට් එක කපලා ඉවලා කට් එක අපි ගිහින් දෙනවා. ට්‍රාන්ස්පෝර්ට් උත් අපි එයාලට ලබා දෙනවා. ඇසසරිස් ටිකයි නූල්ස් ඒ ඔක්කොම ඕනේවා ටික අපිම ට්‍රාන්ස්පෝර්ට් වලින් ඒ තැන් වලට ගෙනින් දෙනවා. ඒකට අපේම QC කෙනෙක් අපේම මැනේජර්ස්ලා ඉන්නවා එයාලව අධීක්ෂණය කරන්න. ඒ කියන්නේ අපේ මූලික අධීක්ෂණය යටතේ තමයි එයාලගේ තැන් වල නිෂ්පාදනය කරන්නේ. දැන් කෙනෙකුට කියන්න පුළුවන් එළියෙන් මහලා ගන්න එකේ තියෙන ගුණාත්මක භාවය කොහොමද අපේ දැන් සිතුවරි කියලා අපි කිව්වට අපේ තැන නෙමෙයි එතන කරන්නේ වෙන තැනක කරන්නේ. ඒතකොට අපේ තියෙන අපේ බ්‍රෑන්ඩ් එක යටතේ තියෙන ගුණාත්මකතාවය වල කොහොමද එතන සාතික කරන්නේ කියලා කෙනෙක් ඇහුවොත් ඒකට උත්තරය විදිහට අපේ මැනේජර්ස්ලා අපේ QC කරන කට්ටිය අපේ අධීක්ෂණය යටතේ වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා එයාලව මෙහෙවන්න.
එතකොට දැනට මාසෙට අපි කෑලි 10000ක් වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා 10000 15000ක් අතර ප්‍රමාණයක්. මූලිකව අපි දැන් මම අවුරුදු 5ක් වගේ කරගෙන යනකොට තිබ්බ ලොකුම ගැටලුව තමයි ප්‍රොඩක්ෂන් එක මදි කියන්නේ නිෂ්පාදනය මදි විල්යුමට. ඒ විදිහට තමයි ඔය ප්‍රොඩක්ෂන් එක හැන්ඩල් කරන යන්නේ. පස්සේ මාකට් එක ගැන කතා කරනකොට මාකට් එකේ තමයි මූලිකව කරේ වාර්ෂිකව තියෙන BMICH එකේ shopping fairs වගේ තියෙන ඒ වගේ තමයි අපි මූලිකව අපේ නිෂ්පාදනය අලිව කරේ. දැන් අවුරුදු 5ක 8ක වගේ කාලෙක ඉඳන් තමයි අපේම Facebook ගිණුමක් කරා මේ ඔන්ලයින් පේජ් එකක් කරා මේ ඔන්ලයින් මාකටිං වෙනම සයිඩ් එකක් යනවා. අපේ මාකටිං ටීම් එකක් ඉන්නවා වෙනම එයාලා shops visit කරලා අපේ samples වෙන්නලා එතන එන orders අරගෙන අපි ඇවිල්ලා ඒ බල්ක් එකට හරියන සප්ලයි එක දෙන්න. ඊට පස්සේ අපේ ඩිරෙක්ට් කස්ටමර්ස්ලා ඉන්නවා අපේ ආයතනයට ඇවිල්ලා මිලදී ගන්න. ඒ වගේ පින්නවල කෑගල්ල ඇල්ල වගේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත shops වලට අපි නිර්මාණ යොමු කරලා තියෙනවා. ඒ වගේ මාකට් එකේ ලොකු අපසරියක් අපි කවර් කරලා තියෙනවා සිතූරි ආයතනය හරහා. ඒ තමයි ඔබේ ගමන ඔබ ව්‍යාපාරයේ ගොඩනගපු විදිය. ඒත් එක්කම ඔබතුමීගෙන් අහන්න තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි මේ වෙද්දී දහසකුත් දෙනා වයඹ වෙන්න පුළුවන් ඒත් එක්කම ලංකාව පුරාම වෙන්න පුළුවන්. තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහස් කරනවා. නමුත් ආරම්භ කරන්න හොඳ වෙලාවක් හොයලා ඉන්නවා. හොඳ අදහසක් හොයලා ඉන්නේ. එවැනි පිරිසට ඔබට දෙන්න පුළුවන් උපදේශ සහ ඔවුන්ට ඔබ මඟ පින්වීමක් විදිහට සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගන්න දෙන උපදෙස් මොනවද? ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. අපි හැමෝටම මේ වර්තමානයේ වෙනකොට ගොඩක් කට්ටිය හොයන උත්තර බලාපොරොත්තුෙන් ගොඩක් කට්ටිය මේ බලාපොරොත්තු වෙන මේ ප්‍රශ්නයක්. මූලිකවම මම කියන්නේ ව්‍යාපාරයක් හෝ ඒවා අපේ මොන දේ වුණත් මූලිකව කැපවීම ඒ ගැන තියෙන උනන්දුව තමයි මූලිකව වටින්නේ. මේ වර්තමානයේ වෙනකොට මේ තරුණ පිරිස සහ අලුතෙන් පටන් ගන්න කට්ටිය ගොඩක් බලාපොරොත්තු වෙනවා මේ සතියක් දෙකක් මාසයක් දෙකක් යනකොට මේ ව්‍යාපාරයේ මේ සාර්ථක වෙන්න පුළුවන් මේ අද ඉන්න වැඩි අර ලොකු මේ ව්‍යාපාරයක් විතර ගොඩනගන්න පුළුවන් කියන එක මම කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් යන එකක් තමයි ගොඩක් වෙලාවට රැඳෙන්නේ අපිත් එක්ක අපි ඒකට දෙන මේ සහයෝගය අපි ඒක වෙනුවෙන් ගෙන කැපවීම ඒ ගැන තියෙන උනන්දුව ඒ ගැන තියෙන ඉගෙනීම කියන එක දැන් අපි මේ වෙනකොට අපේ දැන් මම මාසෙට මෙච්චරක් කරනවා අපේ ස්ටාෆ් එක ගොඩක් ඉන්නවා කියලාත් අපි මේ දේ ඉවර කරගෙන නැහැනේ. තාමත් ඉදිරියට අපිට කරන්න පුළුවන් මොකද්ද කියන අපේ වපසරිය තුල ඉන්නේ නැතුව තව ඉතින් එහාට මාකට් එක වෙන්න පුළුවන් ලාභ ලබන්නේ කොහොමද කියන එක තව මැටීරියල්ස් ගැන මම කරන ව්‍යාපාරයේ තව ඉදිරියට යන්න මොනවද කියන එක ඉගෙන ගන්න එක ඒ ගැන දැනුවත් වීම කියන එක මම හිතන්නේ ගොඩක් වටිනවා සහ කැපවීම. ඉතින් ගොඩක් කෙනෙක් දැන් රස්සාවක් කරනවා නම් ඕක 8ට ගියා 5ට ආවා ඒක ඉතින් ව්‍යාපාරයක් කියන එක නෙමෙයි. පැය 24 වුණත් ඒක කැපවෙනවා නම් තමන් තමයි එකෙන් දියුණු වෙන්නේ. තමන්ගේ ව්‍යාපාරය තමන්ට අදහස් ගන්න එකක් කියන්නේ අපි ඒකත් එක්ක යොදවන කාලය එක්ක තමයි ඉතින් ගොඩක් ව්‍යාපාරයක් සාර්ථක වෙන්න සහ මේ රඳා පවතින ව්‍යාපාර ලෝකයේ තුල තමන්ගේ නම තමන්ගේ ව්‍යාපාරය රඳාව ගන්න තමන් වෙන කැපවීමත් එක්ක ඒකට දෙන මූලිකත්වයත් එක්ක තමයි මම හිතන්නේ ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ කැපවීමත් එක්ක ව්‍යාපාරය ඔබ ගොඩනගද්දී ඔබට සහයෝගය දුන්න ඔබට ආශිර්වාද කරපු ඔබ වෙනුවෙන් ඔබ එක්ක හිටගත්ත පිරිසක් ඇති. ඔබට සහයෝගය දෙන්න ඉදිරිය පෙන්වන්න මඟ පෙන්වපු පිරිසකුත් ඇති. ඒ කට්ටියවත් මතක් කරමු මේ වෙලාවේ. මූලිකව මේ වෙලාවේ මම මතක් කරන්න කැමති මගේ ස්වයං පුරුෂයා මහත්තයා ලලිත් වීරකෝන්. එයා තමයි ගොඩක් වෙලාවට අර මම කලාවත් එක්ක පටන් ගත්ත මේ විනෝදාංශයක් විදිහට පටන් ගත්ත ව්‍යාපාරයේ අර ව්‍යාපාරයක් විතර ගොඩනගනකොට එන අර බිස්නස් මැනේජ්මන්ට් කියන එක accounts කියන එක අර ඒ ටික අර හැන්ඩල් කරගන්න කන්නේ හස්බන්ඩ් වෙනම පෞද්ගලික ආයතනයේ වෙනකොට රැකියාව කරා. පස්සේ මගේ ව්‍යාපාර කටයුතු වලට එකතු වෙලා දැනට මගේ ආයතනයේ ප්‍රොඩක්ෂන් මැනේජර් විදිහට වැඩ කරන මමත් එක්කම. එතකොට එයාගේ මම දැන් මේ වෙනකොටත් අපි දෙන්නගේ මේ ව්‍යාපාර ගොඩනගා ගන්නකොට කොහොමද ඉදිරි සැලැස්මවල් කරගන්නකොට කොස්ටිං හදාගන්න එකට මැටීරියල්ස් අපි වෙනස් කරනවා නිර්මාණ කරනකොට ගොඩක් දේවල් එයාගේ තියෙන අර මැනේජ්මන්ට් එක ඒ තිබුණත් ඒවත් එක්ක එකතු වෙන හින්දා මම හිතනවා අපි දෙන්නගේ සම්මිශ්‍රණයෙන් තමයි ව්‍යාපාරේ ගොඩක් මේ තරම් ඉක්මනට කියන අවුරුදු 10ක් 12ක් අතර වෙනකොට ලොකු මේ අඩියක් පිම්මක් තියාගන්න පුළුවන් වුණා. එයාගේ අත්දැකීම් එක්ක සහ මගේ හැකියාවෙන්. ඒ දෙක ඒත් එක්ක මගේ පවුලෙන් අම්මා තාත්තා ඉන්න වට පිරිසත් ලොකු මේ උදව්වක්. මොකද අපිට රැයට ඕඩරයක් ආවා වුණත් හරි පවුලේ මේ සහෝදරයන්ගෙන් හරි පවුලෙන්
ලැබෙන්න ඕන සහයෝගය ඇත්තටම ලැබුණා. ඒත් එක්කම ගන්න ඉස්කෝලේ මලිද ආදර්ශයේ ඒකේ මේ අපි උසස් පෙළ කරේ චිත්‍ර කලාවෙන් කරේ. මේ ඒ වෙනකොට චිත්‍ර මං හදාරපු සර් ලොකු උදව් කියන්නේ මේ එයාගෙත් ලොකු සහයෝගයක් ලැබුණා. මේවා කරන යනකොට මෙන්න මේ ටික කරන්න ඔයාලට මේක පුළුවන් මේ විදිහට නිර්මාණ කරන්න කියන අදහසුත් එක්ක මම ගොඩක් වැඩ කරා. දැන් මට හිතන දේට අමතරව අපි මෙහෙම කරොත් කොහොම වෙයිද කියන එකක් එක්ක අපි තීරණ ගන්නකොට ගොඩක් හිතනවා. මොකද බිස්නස් එක කියන්නේ ගොඩක් රිස්ක් එකක්. ඒ රිස්ක් එක ගන්න ඕනේ හරියට තියන්න. ඒ වුණාට රිස්ක් එක ෆේල් වුණොත් අර අපිට ලීක් පොයින්ට් කියන අපිට කොහොමද මොකද්ද වෙන්නේ කියන එක හොයාගන්න බැරි තරමට අපි හිර වෙන්න ගියොත් ඒක මං හිතන්නේ අර කාලයක් යනවා ආයේ ඒක රිකවරි කරන්න. ඒ හින්දා අර සිහි බුද්ධියෙන් පරිස්සමට අඩිය තියාගෙන හැමෝමත් එක්ක සුවදව හරි නිහතමානීව යන්න ඕන ගමනක් කියන එක මම කියන්න කැමති මේ වෙලාවේ. මේක අපි වයඹ ජනතාව විදිහටත් වයඹ පුරවරේ අය විදිහටත් දකින දෙයක්. ලොකු අඩුපාඩුවක් තියෙනවා වයඹ සංචාරකයෝ ලොකු පිරිසක් මේ වයඹ හරහා ගමන් ගන්නවා. හැබැයි සංචාරක කර්මාන්තයේ ලොකු පිබිදීමක් නැහැ. ඔබට හැකියාවක් නැත්නම් මේ පේන්ටිං ඒත් එක්ක මේ ඔබේ නිර්මාණ තුළින් සංචාරකයන්ව මේකට ආකර්ෂණය කරන්න සහ සංචාරකයන්ට තවත් අත්දැකීමක් මේ හරහා ලබා දෙන්න. ඇත්තටම කියන සතුටේ මේ වර්තමානයේ වෙනකොට නම් අපේ දැන් ප්‍රධාන වශයෙන් තියෙනවා රිදී විහාරය. රිදී විහාරය මූලික කරගෙන දැනට එහි විහාරපති වහන්සේ සහ මේ ඉකෝ ටූරිසම් ප්‍රොජෙක්ට් එකක් විදිහට මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා මේ ප්‍රොජෙක්ට් එකක්. ඒකෙත් අපි කියන්නේ මමත් ඒකේ ක්‍රියාකාරී සමාජිකයෙක් විදිහට ඉන්නවා. සහ මේ එයාලා බලාපොරොත්තු වෙන නිසා අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංචාරකයන්ට ආකර්ෂණ වෙන ස්ථාන කීපයක් නගා සිටුවන එක තමයි ඒ ප්‍රොජෙක්ට් එකෙන් වෙන්නේ. ඒදී අපිත් දැන් මේ සිතුවරේ ආර්ට් කලෙක්ෂන් අපේ මේ ආයතන තුලත් විදේශිකයන් මෙතෙන්ට පැමුණාම එයාලට විදේශිකයන් සඳහා වෙනම ඇඳුම් නිර්මාණය කරලා තියෙනවා. සහ එයාලට අර අත්දැකීමක් ගන්න පුළුවන් වෙන විදිහට අර හෑන්ඩ් පේන්ටින්ග්ස් කරන්න අපි වෙනම ස්ටුඩියෝ එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ එයාලට ඇවිල්ලා අපේ ප්‍රොඩක්ෂන් පැත්ත වෙනම බලන්නත් පුළුවන්. මේ මහාන තැන්වල ප්‍රොඩක්ෂන් එක වෙනම බලන්න පුළුවන්. සහ අපේ පේන්ටින්ග්ස් ඇඳුම් වලට පේන්ට් කරන හැටි වර්ණ භාවිතයේ ඒ අත්දැකීම් අරගෙන යන්න පුළුවන් විදිහට අපි මෙතන පරිසරය සකස් කරලා තියෙනවා. දැනටත් සාමාන්‍ය පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඒ වැඩ ටික කරගෙන යනවා. 30 අවුරුද්ද සහ ඉදිරි අනාගත බලාපොරොත්තු මොනවද කියන එකත් මතක් කරමු. ඇත්තට මේ වෙන විට මේ ලොකු මේ ඉල්ලුමක් කියන අපේ නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් වෙළඳපළ ලැබිලා තියෙනවා. මම කැමති තව අවුරුදු කිහිපයක් යනකොට සංචාරක කර්මාන්තය වෙනුවෙන් මගේ ආයතනය කියන්නේ අපේ වයඹ පළාත හරි අපේ රිදී විහාරය අරමුණු කරගෙන හරි මේ ප්‍රදේශයට එන සංචාරකයන් වෙනුවෙන් සංචාරක ව්‍යාපෘතියක් මේ අපේ ආයතනය තුල ගොඩනගන්න. ඒත් එක්කම විදේශීය ඉල්ලුමක් ලොකුවට තියෙනවා මේ නිෂ්පාදනය වෙනුවෙන්. මොකද අර හෑන්ඩ් පේන්ටින් කියන දෙයට ලොකු ඉල්ලුමක් තියෙනවා විදේශ රටවල. ඒ හින්දා විදේශ රටවලට අපේ නිෂ්පාදනය ලබා දෙන්න සහ සංචාරකයන් අරමුණු කරගත්ත වෙනත් ලංකාවේ වෙනත් ප්‍රදේශවලට කියන්නේ ගාල්ල, හික්කඩුව, නුවර, සීගිරිය, ඇල්ල වගේ සංචාරකයන් පින්නවලට අපි ගොඩක් නිෂ්පාදන මේ වෙනකොටත් අපි යොමු කරනවා. ඒ වගේ සංචාරකයන් අරමුණු කර වෙළඳ ආයතන වෙනුවෙන් අපේ නිෂ්පාදනය ලබා දෙන්නත් තව රැකියා අවස්ථා ගොඩක් ලබා දෙන්න තමයි මම ගොඩක් මේ ආසසාව කැමතියි. මොකද දැනටත් අපි 80ක් 100ක් වගේ පිරිසක් ඉන්නවා. ඉතින් ලොකු අභිමානයක් දැනෙනවා මේ අපි දැන් මේ තනියෙන් ගොඩනගාගත්ත ව්‍යාපාරයක්. ඇත්තටම මේ වෙනම පෞද්ගලික ආයතනෙන් වගින්වත් සහ රජයෙන් කියලාවත් අපිට එහෙම මුකුත් අපි වෙනම විශේෂයෙන් අපිට හම්බෙලා කියලා එහෙම නෑ. මුකුත් අපි අඩියෙන් අඩියක් ගොඩනගාගත්ත ව්‍යාපාරයක්. එතකොට අපි මෙච්චර දේවල් මේ අවුරුදු 10 තුල කරගෙන සේවකයන් 80ක් 100ක් අපි ඉන්නවා. මේ වැඩ ටික කරගෙන මේ ව්‍යාපාරය කරන යනවා කියන එක තුළ මට තියෙන නිහතමානී ආඩම්බරය අභිමානයක්. ඉතින් ඉදිරියටත් මගේ පැත්තෙන් මගේ ආයතන තුලින් කරන්න පුළුවන් සමාජ මෙහෙවරක් සහ ව්‍යාපාරික පැත්තෙන් තව ඉදිරියට අඩියක් තියාගන්න එකක් වෙනුවෙන් ඉතින් පුළුවන් උපරිම කැපකිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට මීට කලින් කියලා ආරම්භ කරන්න බැරි වෙච්ච වැඩක් තමයි මේ අද අපි ආරම්භ කරේ. 2026 අවුරුද්දේ ඉඳලා අපි වයඹ පළාතේ ව්‍යවසායකයෝ දිරියෙන් ගොඩනගෙන ව්‍යවසායකයෝ හොයාගෙන යනවා. අපි හොයාගෙන ගිහිලා ඔවුන්ගේ අදහස් එක්ක ඔවුන්ට දිරියක් දෙන ගමන් ඒත් එක්කම අනිත් පැත්තට ව්‍යාපාර ආරම්භ කරන්න ඉන්න ඔබට ව්‍යවසායකත්වය ගැන ඔවුන්ගේ පාඩම කියා දෙන්නට තමයි මේ වැඩසටහන ආරම්භ කරලා
ඉදිරියේදී කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළවෙනි වැඩසටහනට අපි ආරාධනාව කරපු ගමන්ම බොහොම හිතවත්ව නිහතමානීව ආරාධනාව පිළි අරගෙන අපි සමග එක්වෙච්ච සිතුවරි ආර්ට් කලෙක්ෂන් ආයතනයේ අධිපතිතුමිය අන්දි තෙන්නකෝන් මහත්මියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඇය කැමති වුණා ඇයගේ අත්දැකීම් ඔබ සමග බෙදා ගන්න සහ ඇයගේ ව්‍යාපාරය දියුණු කරද්දී ඇය මුහුණ දුන්නු අත්දැකීම් ඔබත් සමගින් බෙදා හදා ගන්නට. ඉතින් ඒ වෙනුවෙන් ඇයට ස්තුතිවන්ත වෙමින් ඒත් සමගම ඇයගේ ස්වයං පුරුෂයාටත් මේ අවස්ථාවට අපිට සහයෝගය දුන්න ඔබ සියලු දෙනාටමත් බොහොම ස්තුතිවන්ත වෙන ගමන් ඇයට සමුදෙන ගමන් අපි ඔබට ආරාධනා කරනවා වයම් වෙළඳ සංසදයත් එක්ක රැඳිලා ඉන්න ඉදිරියේදී මේ අවුරුදු පුරාවටම අපි ඔබට ව්‍යාපාර වෙනුවෙන් ලබා දෙන්න සූදානම් කරුණු රැසක් තියෙනවා. විශේෂයෙන්ම අපි සංසදේ.lk තුලින් ඔබට ඔබගේ ව්‍යාපාරය තවත් ලෝකෙට ගෙනියන්න රටට ගෙනියන්න අවස්ථාව සලසලා දෙන්නත් සූදානම් ඉන්නවා. ඉතින් ඔබට ආයුබෝවන් කියලා ස්තුතිවන්ත වෙන ගමන් දැනට සමුගන්නවා ඉදිරියේදී තවත් ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් හොයාගෙන මේ ගමන යන්නට ආරාධනා කරමි.